ආයිබෝවන් ඔබ ලයිෆ් විත් ශ්‍රී ලංසිල channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මාතෘකාව කෙසෙල් සහ රෙදි. ටොයිලට් පේපරුයි වැලි කරදහි වගේ. ඒ දෙක අතර සම්බන්ධයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්න යන්නේ. ඔය කෙසෙල් බෙදපු එක්කෙනාම ඊයේ පෙරේද ආපදා තත්ත්වයේ වෙලාවේ රෙදි වගේකුත් බෙදනවා. අපිට මතකයි පහුගිය කාලෙක මීට වසර කීපයකට පෙර සිදු වූ ගම් අතුරකදී කෙසෙල් වගයක් බෙදපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එතුමාම එහා සමානව බෙදිල්ලක් රෙදි බෙදෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ. එතුමාම තමයි අර නුවර දිසාපතිතුමාට උපදෙස් දෙන්න ආපදාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්න හිටපු කමිටුවට ගිහින් විපක්ෂීය පිරිසක් එක්ක එතුමාම තමයි. පොරටෝක් දුන්නට පුංචි ප්‍රදේශයක රෙදි ටිකක් ගෙනියලා අවතැන් වූ පිරිසකට බෙදා ගන්න බැරුව මුළු රටටම ආපදාවක් වෙලා තියෙන වෙලාවක ආපදා කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් තියෙනවා වගේ දිසාපතිතුමාට උපදෙස් දෙන්න තොරතුරු විමසන්න ගත්තා. ඒක ඕකේ. එතුමාගේ කාර්යභාරය තොරතුරු ගන්න ඕනේ. මේවා හරියට වෙනවද කියලා බලන්නේ. ඒක ප්‍රශ්න නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එවැනි දෙයක් කරන්න සුදුසු පුද්ගලයෙක්ද කරලා තියෙන්නේ. ලොරියකින් රෙදි ටිකක් ගේනවා. ඉස්සරහා පෝස්ටර් එකකුත් ගහගෙන තමන්ගේ මූණවල් දාගෙන ඡන්ද ව්‍යාපාරයක් කෙලින්ම. ඡන්ද ව්‍යාපාරයක් කරන ගමන් හරි නැති මිනිස්සෙකුට මේ වෙලාවේ ආපදාවට ලක් වෙච්ච මිනිස්සෙකුට රෙද්දක් හම්බෙන එක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න කමක් නැහැ. යටි අරමුණ ඔබතුමාලාගේ ඒක පැහැදිලිනේ. ඒක කමක් නැහැ. ඔබ දේශපාලඥයෙක්. ඉතින් අර දකුණෙන් දීපු දේ වම දැනගත යුතු නෑ කියන න්‍යාය ඔබතුමාලාට ඒක හරියන්නේ නෑ. ඒක ඕකේ. ඒක හරි. ඒකත් එක්ක අපි එකඟ වෙන්නම්කෝ. අකමැත්තෙන් හරි. ඒ රෙදි ටික බෙදන්න නිකන් බල්ලන්ට කෑම දානවා වගේ. කුරුල්ලන්ට, පරවියන්ට, කාක්කන්ට පාන් දාන්නේ. ආන් එහා සමාන විදියටම රෙදි විසික් කර කර බෙදනවා. එතකොට ඒකේ සයිස් මොනවද කියන්න දන්නේ නැහැ. හම්බෙන එක ඒක හහයි වටයක් යන්න ඕනේ. ඒක මැච් කරගන්න. ඒක ගෑනු ඇඳුම්ද පිරිමි ඇඳුම්ද කියලා දන්නේ නැහැ. එතකොට ගෑනුන්ට හම්බෙන්නේ පිරිමි ඇඳුම්, පිරිමින්ට හම්බෙන්නේ ගෑනු ඇඳුම්. මෙහෙම දේවල් බෙදන්නේ. ඒකේ පිළිවෙලක් කරගන්න දන්නේ නැද්ද? ලෝකෙට ප්‍රකාශ කරන්නේ, රටට ප්‍රකාශ කරන්නේ මං පොර. මුළු රටම කළමනාකරණය කරන්න තමයි ඔබතුමාලා ඉල්ලන්නේ. නමුත් පොඩි ප්‍රදේශයක සෙනගකට ගෙනාපු ඇඳුම් ටික හරියට වෙන් කරගෙන පොලිමකට තියලා නොම්බරයක් දීලා හරි මොන හරි ක්‍රමයකට ඒක අපි දැන් මේලා කතා කරන්නේ නැහැ. මොකද අපි ඒක කරන්න ගියේ නැහැ. හැබැයි ඔබතුමාලාත් නේ ඒකට උපදෙස් දෙන්න ගියේ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කරන්න පුළුවන් මිනිස්සෙක් කොන ඒ විදිහට උපදෙස් දෙන්න. ඉතින් හිතන්නකො නිකන් හරි මේ වගේ ආපදාවක් ආපු වෙලාවක ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දරන පක්ෂයේ ආණ්ඩුවක් තිබ්බනම් එතුමා ඕකට සම්බන්ධ වෙන්න බෑ ආපදා කළමනාකරණයට. ඉතින් හිතන්නකො ඒතර කොහොමද මෙච්චර ආපදාවකට ලක් වෙච්ච සෙනගකට සහනයක් සලසන්නේ? ඒක දේ කළමනාකරණය. හරි ලස්සනයි. දෙනකොට දෙයක් ගෞරවාන්විතව දෙන්න. මේ මිනිස්සු මේ එදා වේල නැතුව විනාශ වෙලා එහෙම ඉන්නේ අද ස්වභාවික ආපදාවක් නිසා. සමස්තයක් මිනිස්සුන්ට මේගොල්ලන්ගේ ජීවනචර්යාව ගෙන යන දිව්‍ය දවස ගෙවා ගන්න ඒගොල්ලන්ට ඕන කරන පසුබිමක් ඒ මිනිස්සු හදාගෙන තිබ්බත් සෝස්ථායෙන් බහුතරයක්. ඉතින් එහෙම මිනිස්සු ටිකකට විතරක් නෙමෙයි එහෙම නැති මිනිස්සුන්ට උනත් දෙනකොට ඒක ගෞරවාන්විතව දෙන්න, ලස්සනට දෙන්න, බෑග් එක දාලා ඒක ලස්සනකට දෙන්න. මේ සෙනගට එන්න කියලා පොදි ගස්සලා බෙදා විසික් කරගෙන යන බලට කැමති එකක් අවුල ගනින්, කැමති එකක් ඇඳ ගනින් කියලා. ඒකද හරි ලස්සනයිද ඒක? හරිම කැතයි. හරිම කැතයි. ඒ වගේ මිනිස්සු මේ වගේ දිසාපතිවරයෙකුට උපදෙස් දෙන්න යන්න වටින්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ ටික කියාගන්න. කළමනාකරණය කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි, විශේෂයෙන් රටක කළමනාකරණය. එහෙම කරන්න පුළුවන් ද බැරිද කියලා ඔබතුමා පැහැදිලිවම ඔප්පු කරලා දුන්න මේ රෙදි වෙදිල්ල ඇතුලේ. ව්‍යසන තත්ත්වයකදී මුළු රටේම ව්‍යසන තත්ත්වයක් වෙලා තියෙන වෙලාවක ඔබතුමාලා උපදෙස් දෙන්න යනවා මේ වගේ පොඩි රෙදි ප්‍රමාණයක් පුංචි ප්‍රදේශයකට බෙදා ගන්න බැරුව. කොහෙන් හරි ලොරියක්කට බඩුරියක් අරගෙන ඇවිල්ලා අපි මේ බඩු ප්‍රමාණයක් දැක්කේ නැහැ කොච්චරක් තිබ්බද කියලා ලොරියක් දැක්කා. ඒතර ලොරියේ පිරෙන බඩු තිබ්බද නැද්ද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන කතා කරන්න බෑ.
කෙසේ හෝ ඔබතුමා මැදිහත් වෙලා ඔබතුමා මූලිකත්වය අරන් ඒක කරපු එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ කරපු විදියේ. ඒ කරපු විදිය සහ දිසාපතිවරයෙකුට උපදෙස් දෙන්න තරම් ඔබතුමා සුදුසුද නැද්ද කියන එක මේ මහ කාලයක් යන ඉස්සෙල්ලා ඔබතුමා ඔප්පු කරලා පෙන්නනවා. කෙසෙල් බෙදුවා හා සමානයි. ඒකට ඔබතුමාගේ නම ඉස්සරහට තව බනාන කෑල්ලකුත් ආවනේ. ඉතින් ඒ බනාන කෑල්ලට නේ හැමෝම අඳුරන්න ගත්තේ. කරපු දෙයක් හින්දා නෙමෙයිනේ, රටට කරපු දෙයක් නම් අපි දන්නේ නැහැ. මේ වෙලාවේ ඔළුවට එන්නේ නැහැ. දේශපාලඥයෙක් වුණා මොන හරි දෙයක් කරාම අපිට ඔළුවට එනවා මේක මෙයා මැදිහත් වෙලා කරේ. ඉතින් ඔබතුමා කරපු දේවල් නම් මේ වෙලාවේ ඔළුවට එන්නේ නැහැ. ඉතින් එතකොට ඔළුවට එන්නේ ඔබතුමා කරපු දෙයක් හැටියට අර බනාන බෙදුවා කියන එක තමයි දන්නේ. ඒත ඉස්සරහට ගෞරව නාමයක් ආව බනාන ජී කියලා. නේ? ඉතින් ඒ වගේ එහෙම නමකුත් හදාගෙන තියෙද්දිම මේ වගේ විදියට අතිශය පහත් මට්ටමට මිනිසුන්ව පල්ලහැටම දාලා මිනිසුන්ගේ ගෞරවය කෙලසලම දාලා ওই විදියට ඇඳුමක් බෙදන එක වටින්නේ නැහැ මේ වගේ වෙලාවක. එතන මිනිස්සු ගත්තා තමයි. ඒ මිනිස්සු අසරණයි. ඒ නිසා ඒක ගන්න නැති. නමුත් ওই විදියට බෙදපු එක හරිම කැතයි. දේශපාලඥයෝට ඔබින්නෙම නැහැ. විශේෂයෙන් ওই වගේ දේවල් කළමනාකරගෙන ওই වගේ දේවල් තනක් කළමනාකරණය කරගන්න බැරි නම් ওই වගේ සුළු පිරිසක් රටක ආයි අහන්න දෙයක් නැහැනේ. ඔබතුමාලා ඉන්න වෙලාවක මේ ව්‍යසනේ ආපු නැති එක ගැන හොඳයි. මේ ආණ්ඩුව ඉන්න නැති ආවයි කියලා සන්තෝෂ වෙනව නෙමෙයි. අඩුම ගානේ ඔබතුමාලා ඉන්න වෙලාවක මේ වගේ එකක් නාපු එක ගැන සන්තෝෂයි. එහෙම වුණා නම් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. අදට මිනිස්සුන්ට දෙයක් දෙනකොට ගෞරවාන්විතව දෙන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබට ජය.